ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ඩුබායිහිදී පැවැත්වීමට නියමිත මෙවර යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කළා. මෙම සංචිතය අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර වෙත හිමිව තිබෙනවා. යාපනයෙන් බිහිවුණු ක්‍රීඩකයන් දෙදෙනෙකු අදාළ සංචිතයේ සිටීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේදී B කාණ්ඩයේ යටතේ තරඟවැදීමට නියමිත අතර එම කාණ්ඩයේ ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය යන කණ්ඩායම් අන්තර්ගතව සිටිනවා. එසේම ඒ කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය නියෝජනය කරන යෝන් කණ්ඩායම් තරඟවදිනවා. තරඟාවලියේ ප්‍රථම තරඟය ලෙස ඉන්දිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යෝන් කණ්ඩායම් අනිද්දා තරඟවැදීමට නියමිතයි. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම සමග තරඟවදින ප්‍රථම තරඟය 13 වෙනිදා නේපාලය සමගින් පැවැත්වෙද්දී ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය 15 වෙනිදාත් බංගලාදේශය 17 වෙනිදාත් ඩුබායිහිදී තරඟවදිනු ඇති. දිවා තරඟ ලෙසින් පැවැත්වෙන තරඟාවලියේ සියලුම තරඟ මෙරට වේලාවෙන් උදෑසන 10:30ට ආරම්භ වනවා.